ශරීරයේ කුමන කොටසකින් හෝ ලේ වහනයක් සිද්ධ වෙනවා නම් ලේ ගැලීමක් සිද්ධ වෙනවා නම් ඒක අස්වාභාවික තත්ත්වයක්. නමුත් අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ආහාර මාර්ග පද්ධතියේ ලේ වාහනයක් සිද්ධ වෙනකොට ඒක ඇති වෙන්නේ මොනම හේතු නිසාද? ඒ සඳහා ඇතිවෙන රෝග ලක්ෂණ මොනවාද? ඒකින් සඳහා කළ යුතු පරීක්ෂණ වර්ග මොනවාද සහ ප්‍රතිකාර මොනවාද කියන එක. මේක බොහෝ විට වීඩියෝ මාලාවක පළවෙනි කොටස විය හැකි. අවසාන අවස්ථාවේදී මම ආහාර මාර්ග පද්ධතිය හටගන්නා නොයෙකුත් පිළිකා වර්ග ගැනත් වෙනම වීඩියෝ කරන්න පුළුවන්. ආහාර මාර්ග පද්ධතියේ ලේ වාහනයක් සිද්ධ වෙනකොට බොහෝ විට සිදු වෙනවා පිටතට යන අවස්ථාවේදී සමහර ලාදී ලේ වමනය පවා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ලේ වමනය ගැන අද මම සාකච්ඡා කරනවට වඩා මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මල පහ සමග ලේ මිශ්‍ර වෙලා යනකොට ඒ අවස්ථාවලදී ඇති වෙන රෝග සහ රෝග ලක්ෂණ සම්බන්ධයි. ඉතින් ප්‍රථමයෙන්ම මම ආරාධනා කරනවා මගේ මේ YouTube නාලිකාව Cancer in Sri Lanka නාලිකාව subscribe කරන්න, ඒක යාළුවෝ සමග share කරගන්න. අද මේ සාකච්ඡාව කරන මම පිළිකා ශෛල විශේෂඥ වෛද්‍ය නියමාල් පෙරේරා. අපි සමහර විට ස්ක්‍රීනින් ටෙස්ට් කරන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් අපි චෙක්අප්ස් කරනවා. එහෙම නැත්නම් අපි රෝගයක් වැළඳෙන්න ඉස්සෙල්ලා අපිට මොන හරි රෝගී තත්ත්වයක් තියෙනවද කියලා බැලීම සඳහා නොයෙකුත් පරීක්ෂණ වර්ග කරනවා. මෙලෙස පරීක්ෂණ වර්ග කරනකොට එක පරීක්ෂණයක් තමයි මල පහ පරීක්ෂා කිරීම. ඒක අපි කියනවා ස්ටූල්ස් ෆුල් රිපෝට් කියලා. සමහර අවස්ථාවේදී අපිට කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් මේ ස්ටූල්ස් ෆුල් රිපෝට් එකේදී අන්වීක්ෂකෙන් බලලා සමහරලාට කියන්න පුළුවන් මේකේ රුධිර සෛල ගණනාවක් තියෙනවා කියලා. ඒකට අපි කියන ඔකල් බ්ලඩ් කියලා. එහෙම නැත්නම් අපිට දැනෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මෙහෙම අපේ ආහාර මාර්ග පද්ධතියෙන් රුධිර වාහනයක් සිද්ධ වෙනවා කියලා අපි දන්නේත් නැහැ. එවැනි අවස්ථාවේදී අපිට තවත් විශේෂ පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඒක තමයි stools for occult blood කියලා. ඒකෙදී අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ඒකේ රුධිර සෛල ස්ථිර වශයෙන්ම අපි හඳුනා ගන්න පුළුවන් මේ රසායනික ක්‍රියාවලියක් මාර්ගයෙන්. එතකොට මේ occult blood කියන්නේ ඇහැට පේන්නේ නැති. අපේ මල පහව අපි නිකන් ඇහැට බැලුවත් ඒකේ ලේ තියෙනවා කියලා පේන්නේ නැති අවස්ථාවකදී රුධිර වාහනය වෙන අවස්ථාවක්. මේක අපේ ශරීරයේ ඕනම ආහාර මාර්ග පද්ධතියේ උඩින් ඉඳන් පල්ලෙහාට ඕනම තැනකින් රුධිරය ගලන්න පුළුවන්. අපි උඩින් නම් ගත්තොත් අපේ මුලදීම දක්න ලැබෙන්නේ මුඛ කුහරයට පස්සේ දක්න ලැබෙන්නේ අපේ අන්න ශෝෂණය නැත්නම් ගලනාලය. ඒක දිගේ පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ ආමාශය වෙන්න පුළුවන්. ආමාශයෙන් රුධිරය ගලන්න පුළුවන්. ඊට පස්සේ කුඩා බඩවැල පටන් ගන්නවා. කුඩා බඩවැලේ පළවෙනි කොටස වෙන ග්‍රහණී, ඊට පස්සේ කුඩා බඩවැල, ඊට පස්සේ මහාන්ත්‍රය පටන් අරගෙන මහාන්ත්‍රය දිගේ ගිහිලා ගුද මාර්ගය සහ ගුදය. මේ කිසියම් ප්‍රදේශයකින් හරි මේ විදිහට ලේ ගලනවා නම් ඊටමත් ස්වල්ප ප්‍රමාණයක් නම් ලේ ගලන්නේ ඒක අපිට ඔකල් බ්ලඩ් ටෙස්ට් එක මාර්ගයෙන් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී හුඟකට රෝග ලක්ෂණ අපිට දැනෙන්නෙත් නැහැ. නමුත් මේක බොහෝ කාලයක් ගත වෙලා නම් අපේ තියෙන හිමොග්ලොබින් එහෙම නැත්නම් රතුරු දුරාණු ප්‍රමාණය සහ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙගෙන යන්න පුළුවන්. මේක බොහෝ කාලයක් තිස්සේ සිද්ධ වෙන නිසා සමහරවිට අපිට ඇඟට ලොකුට දැනෙන්නේ නැහැ. නමුත් අපි රෝගියාගෙන් අපි ප්‍රශ්න කරන අවස්ථාවේදී රෝගියා කියනවා "ඔව් මට දැන් හති ගතියක් තියෙනවා, කම්මැලි ගතියක් තියෙනවා. මට ඈලි මෑලි ගතිය වැඩි." එතකොට අපි ඇහැ පරීක්ෂා කරලා බලුවොත් මලානික ස්වරූපයක් ගන්නවා. එතකොට අපි දන්නවා මේක දීර්ඝ කාලයක් තිස්සේ නම් මේ රෝගියාගේ කොහේ හරි ස්ථානයක ආහාර මාර්ග පද්ධතිය කොහේ හරි ස්ථානයක රුධිරය ශ්‍රාව්‍ය වීමක් දක්න ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් රුධිර වාහනය වීමක් දක්න ලැබිලා තියෙනවා. ඒක මේ මල පහ එක්ක ඔකල් බ්ලඩ් හැටියට. එහෙම නැත්නම් මල පහවල කිසිම වෙනසක් ඇති නොකර පාටේ වෙනසක් ඇති නොකර රුධිර ගැලීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි පරීක්ෂා කරලා බලනකොට අපිට බලන්න එනවා ආහාර මාර්ග පද්ධතියේ කොතනින් ඉඳන්ද මේ රුධිරය ගලන්නේ කියන එක. එතකොට අපිට සාමාන්‍යයෙන් වෙන ටෙස්ට් එකකට වඩා කෙලින්ම අපිට යන්න වෙන්නේ පරීක්ෂණයකට. ඒක තමයි එන්ඩොස්කෝපි පරීක්ෂණයට. එතකොට ආහාර මාර්ග පද්ධතියේ උඩ කොටසින් ලේ ගමන්නේ ආමාශය වෙන්න පුළුවන්, ගලනාලය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවේදී අපි අපජීය එන්ඩොස්කෝපි වෙන කටින් දාන බටින් අපි ආමාශය නැකම් පරීක්ෂා කරලා බලනවා. ඒකින් අපිට තුවාලයක් හොයාගන්න බැරි නම් අපිට අනිවාර්යයෙන්ම ගුද මාර්ගයේ පැත්තේ මහාන්ත්‍රය පරීක්ෂා කරන්න අවශ්‍ය වෙනවා. මහාන්ත්‍රය කියන්නේ මහ බඩවැල. එතකොට අපි යටින් ඒ ගමන්ම යටිනුත් බටිය දානවා. එතකොට මේ බට දෙකම දැමීම ඉතාමත් අවශ්‍යයි. අපජීය එන්ඩොස්කෝපි සහ ලෝජීය එන්ඩොස්කෝපි. ඒතර ලෝජීය එන්ඩොස්කෝපි වෙන යටින් දාන බටේට අපි කියනවා කොලොනොස්කෝපි කියලා හඳුන්වනවා. එතකොට මේ ආකාරයට බට දෙක දාලා ඒත් අපිට හොයාගන්න බැරි නම් අපිට එතකොට ඉතුරු වෙන්නේ මැද කොටස. ඒක තමයි පොඩි බඩවැල. එතකොට පොඩි බඩවැලට බටයක් දාන අපිට ක්‍රමයක් නැහැ. මොකද පොඩි බඩවැල තියෙන්නේ හුඟක් දිගයි. අනිත් එකේ මැද කොටසේ තියෙන මේ බට අපිට දිග මදි කුඩාන්තරයට යන්න.
ඒ වගේම තමයි කුඩා ආන්ත්‍රණයෙන් ලේ ගැලීමක් සිද්ධ වෙන රෝගී තත්ත්ව ඉතාමත් අඩුයි. ඉතින් වාසනාවකට අපිට ඒක තියෙනවා. ඒක නිසා අපිට ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්න ඕනේ. බොහෝ විට උඩින් කැමරා එක දාලා හරි යටින් කැමරා එක හරි දාලා බලනකොට අපිට මේකේ හේතුව හොයාගන්න පුළුවන්. එතකොට ඒම හොයාගන්න බැරුව ගියොත් කුඩා ආන්ත්‍රය කියලා අපි හිතනවා නම් අපිට එම නැත්නම් CT ස්කෑන් මාර්ගයෙන් හෝ එම නැත්නම් අපිට රේඩියෝ අයිසෝටෝප් කියලා ක්‍රමයක් තියෙනවා. ඒක ගැන වැඩි විස්තර පස්සේ දවසක කතා කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙක මගිනුත් අපිට කුඩාන්ත්‍රයේ අවශ්‍යම අවස්ථාවකදී එවැනි කුඩාන්ත්‍රයේ ලේ ගැලීමක් ගැනත් අපිට හොයන්න හැකියාවක් තියෙනවා. දැන් අපි ඕකල් බ්ලඩ් එක පැත්තකින් තියමු. දැන් අපි යම් මහාන්ත්‍රයෙන් ඇත්තටම ඇහැට පේන්න ලේ ගලනකොට අපිට මොන වගේද දක්නට ලැබෙන්නේ කියලා. අපිට මල පහ සමග ලේ මිශ්‍ර වීමක් දක්නට ලැබෙනවා නම් ඒක ක්‍රම දෙකකට එහෙම නැත්නම් විදි දෙකකට අවස්ථා දෙකකට දකින්න පුළුවන්. අපි බොහෝ විට හිතනවා මල පහවල ලේ මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒක තද රතු පාටට ලේ මිශ්‍ර වෙලා තිබිය යුතුමයි කියලා. නෑ ඒකෙත් පාට දෙකක් හැටියට පෙන්වුම් කරන්න පුළුවන්. ආහාර මාර්ග පද්ධතිය යට කොටසේ කියන්නේ මහාන්ත්‍රයේත් අවසාන කොටසේ සහ ගුද මාර්ගය සහ ගුදයට නම් මේ රුධිරය ගලන හේතුව තියෙන්නේ. එවැනි අවස්ථාවකදී මල පහවල වර්ණය රතු පාටට තියෙනවා. එතකොට ඒක තද රතුවට දක්න ලැබෙනවා. එතකොට තමයි හුඟකට රෝගීන් බය වෙන්නේ. නමුත් යම්කිසි හේතුවකින් අපි ආමාශය වෙන ආහාර මාර්ග පද්ධතියේ උඩ කොටසේ ආමාශය එහෙම නැත්නම් මං කිව්වා කුඩා බඩවැලෙන් සාමාන්‍ය රුධිරය ගලනවා සාමාන්‍ය අවස්ථාවල හුඟක් අඩුයි. ඒකින්ද අපි කුඩා බඩවැල පැත්තකට තිබ්බොත් මහාන්ත්‍රයේ මුල් කොටසේ තියෙන්නේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ යටි හරිය ඉඳන් ක්‍රමානුකූල උඩට ඇවිල්ලා ඒක ඊට පස්සේ අපි කියන එකට මෙඩිකල් ටර්ම්ස් වලින් ascending colon උඩට නගින මහ බඩවැල. එතකොට transverse colon හරහට යන මහ බඩවැල වම් පැත්තට හරහා යනවා. ඊට පස්සේ එනවා descending colon. descending colon කියන්නේ පහතට යන මහ බඩවැල. ඊට පස්සේ තමයි ගුද මාර්ගය සහ ගුදය දක්න ලැබෙන්නේ. එතකොට මේක යම්කිසි හේතුවකින් දකුණු පැත්තේ ඒ කියන්නේ උඩට යන කෝලෝන් එකේ උඩට යන මහ බඩවැල සහ හරහට යන මහ බඩවැල ආරම්භය ඒ හරියේ මොන හරි ගැටිත්තක් හෝ තුවාලයක් හරි පිළිකාවක් හරි තියෙනවා නම් ඒකෙන් රිදුරිර වාහනේ සිද්ධ වෙනවා නම් ඒක අපේ මල පහවල තියෙන නොයෙකුත් ආම්ලික වර්ග නිසා ආම්ලික යුෂ නිසා ඒකේ තියෙන බයිල් නිසා පිත නිසා ඒකේ රුධිරයේ වර්ණය වෙනස් වෙලා කළු පැහැයක් ගන්නවා. ඒ වගේම තමයි ආමාශයෙන් ඉඳන් එන රුධිරය ගලනවා නම් ඒකත් ගුද මාර්ගයෙන් පිටත් වෙනකොට කළු පැහැයක් ගන්න. ඒක තද රතු පාටට දක්න ලැබෙන්නේ නැහැ. කළු පැහැයක් කියන්නේ ඒක තාර වගේ. තාර වගේ කියන්නේ අපි තද දුඹුරු නෙමෙයි තාර වගේ දක්න ලැබෙන. එතකොට තාර වගේ මලපහ පිට වෙනවා නම් අපිට සැක පහළ වෙනවා මේක ආහාර මාර්ග පද්ධතියේ උඩ කොටසේ. කියන්නේ ආමාශයේ හෝ ආහාර මහ බඩවැලේ මහාන්ත්‍රේ පටන් ගන්න ස්ථානයක ව්‍යාකූලතාවයක් තියෙනවා කියලා. නමුත් තද රතු පාටට නම් දක්න ලැබෙන්නේ තද රතු පාටට නම් තියෙන බොහෝ විට මහාන්ත්‍රයේ පහළට එන කොටස සහ ගුද මාර්ගයේ ගුදයට තමයි මේක දක්න ලැබෙන්නේ. එතකොට අපි මේ රෝග ලක්ෂණ වෙන් කෙරුවොදී මහාන්ත්‍රයේ මුල් කොටස එම නැත්නම් තාර වගේ එනකොට හුඟක් වෙලාවට අපිට එන්නේ සෑහෙන කාලයක් තිස්සේ රුධිරය අඩුවීම හේතුගෙන රක්තහීනතාවය නිසා එම නැත්නම් ඇඟේ තියෙන රතු රුධිරාණු ප්‍රමාණය එම නැත්නම් හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නිසා ඇති වෙන මලානික ගතිය, ඇඟට පණ නැති ගතිය, හුස්ම ගන්න බැරි ගතිය, බඩ පුරවන ගතිය එවැනි රෝග ලක්ෂණ තමයි දක්න ලැබෙන්නේ. නමුත් වම් පැත්තට ගත්තම මහාන්ත්‍රයේ වම් පැත්තට ගත්තම වම් පැත්තේ රුධිරය ගලනවා නම් රුධිරය බොහෝ විට ඒක තද රතු පාටටයි තියෙන්නේ. ඒ වගේම තමයි ඒකත් එක්ක තද රතු පාටට යනකොට බොහෝ විට රෝග ලක්ෂණ දක්න ලැබෙනවා. රෝග ලක්ෂණ කියන්නේ හුඟක් වෙලාවට ලේ සහ සීදම් මිශ්‍ර වෙච්ච මල පහ යෑමක් දක්න ලැබෙන්න පුළුවන්. මල පහ යනකොට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මල පහ කරන අවස්ථාවේදී ගෙඩි වගේ එළියට බහත් වෙන්න පුළුවන්. අර්ශස් වෙන අවස්ථාවක් රෝගයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒක ගුද මාර්ගයේ පිළිකාවක් තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් එකපාරක් වැසිකිලි ගියාට පස්සේ තව පාරක් යන්න දැනෙනවා නම් ඒ කියන්නේ අපි හරියට මේක මහ බඩවැල ගුද මාර්ගයේ නියම ආකාරයට හිස් නොවුණු බවක් අපිට දැනෙන්න පුළුවන්. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ අපි වම් පැත්ත සහ ගුද මාර්ගයේ අවසාන කොටසයි මහාන්ත්‍රයේ පටන් ගන්නකොට එම නැත්නම් ආමාශයේ ඇති වෙන පිළිකා නිසා ඇති වෙන රෝග ලක්ෂණය මේක විදි දෙකක්. ඒක විදි දෙකකට තමයි අපිට පෙන්눔 කරන්නේ. ඉතින් මේ සඳහා කරන්න තියෙන පරීක්ෂණත් එකින් එකට වෙනස් වෙනවා. බොහෝ විට අපිට මල පහ පරීක්ෂා කරුවට පස්සේ
අපිට කැමරා එක භාවිතා කරලා එන්ඩොස්කෝපි කිරීමෙන් තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියන එක. ඒක තියෙනවා නම් මොන හරි සැකසිත දෙයක් තියෙනවා අපි ඒ වෙලාවට බයොප්සි එකක් කරනවා. බයොප්සි එකක් කළා ඒකේ පිළිකාවක් හෝ මොන හරි හේතුවක් අපි දැනගත්තට පස්සේ අපි තව වැඩිපුර පරීක්ෂා කිරීම සඳහා CT ස්කෑන් එකක් කරන්න ඉඩ තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා මේකේ තියෙන රෝගී තත්ත්වයන් මොනවාද? දකුණු පැත්තේ රුධිරය ගලනවා නම් එහෙම නැත්නම් ආමාශය උඩින් රුධිරය ගලනවා නම් මොන හේතු නිසාද? මොන වගේ රෝග නිසාද රුධිරය ගලන්නේ? මොන හේතු නිසාද මේ තාරා වගේ කළු පාටට මල පහ දක්න ලැබෙන්නේ? අපි ඒක වෙන වීඩියෝකින් කතා කරමු. ඒ වගේම තමයි දැන් තවත් සමහර මේ වීඩියෝ නරඹන ඔබ කල්පනා කරන්න ඇති මගේ තද රතු පාටටයි යන්නේ. එහෙම නැත්නම් තද රතු පාට කියන්නේ ආහාර මාර්ග පද්ධතිය අවසාන කොටසින් තමයි ලේ වාහනයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ සඳහා ඇති රෝග ලක්ෂණ මොනවාද? රෝග මොනවාද? ඒකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියන එක ඔබ දැන් කල්පනා කරනවා ඇති. ඒකත් මම තවත් වීඩියෝකින් කරනවා. මම නැවතත් ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ නැරඹුවාට පසු පවුලේ අයත් සමග මේක බෙදා හදා ගන්න. යාළුවන්ට මිතුරන්ට ෂෙයා කරන්න මේ වීඩියෝ එක. මේ Cancer in Sri Lanka YouTube නාලිකාව subscribe කරන්න. අපි ඉදිරියේදී මම පොරොන්දු ආකාරයටම ආහාර මාර්ග පද්ධතියේ නොයෙකුත් උඩ කොටස එහෙම නැත්නම් අග්න්‍යාශය ආමාශයවට අට ගන්නා පිළිකත් මහාන්තරයේ දකුණු පැත්ත සහ මහාන්තරයේ වම් පැත්ත නිසා ඇතිවන රුධිර වාහනය සඳහා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද සහ ඒකෙන් හේතු වන පිළිකා මොනවාද ඊට අමතරව ගුදා මාර්ගයේ අවට රුධිරය ගලනවා වූ පිළිකා නොවන තත්ත්ව මොනවාද කියන හැම දෙයක් ගැනම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඉතින් ඔබ සැමට සුබ දවසක්.